සතුටින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මං ඔයාලට කිව්වනේ මං අවුරුද්දට මොකද කරන්නේ, අවුරුද්ද ප්ලෑන් කරන්නේ කොහොමද, මම ඔයාලට වීඩියෝ අරගෙන එනවා කියලා. ඉතින් වීඩියෝ එක නම් එන්න ටිකක් පරක්කු වුණා. ඉතින් බලමු අපි අවුරුද්දට මොකද කරේ කියලා, අවුරුද්දට ලෑස්ති වුණේ කොහොමද කියලා. මම මේක වීඩියෝ දෙකකට තමයි අරගෙන එන්නේ. ඉතින් බලමු අපි කොහොමද මම අවුරුද්දට ලෑස්ති වුණේ කියලා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් කොහොමද ඔයාලට අවුරුදු ජයයිද, අවුරුද්දට ලෑස්ති වුණේ කොහොමද? මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලත් අවුරුද්දට මොකද කරේ? අවුරුදු උත්සව වලට ගියාද? මොනවාද කරේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අවුරුද්දට කලින් මම මුලින්ම කරේ අවුරුදු දවස්වල උදෙන්ම මම නැගිට්ටා. මොකද බබත් නිවාඩුයිනේ. නිවාඩු හින්දා වැඩ ටික කරගන්න පහසුයි උදෙන්ම නැගිට්ටාම. බබාට ඉතින් නිවාඩුයි කියලා නිදාගත්තේ නෑ මම. උදෙන්ම නැගිටලා වැඩ ටික පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම උදෙන්ම නැගිටලා වොෂ් එකක් දාලා බබා නම් තාම නිදි. මම බුද්ධ පූජාව තියන්න, ගිලන් පස හදන්න වතුර එක ලිපේ තියලා, මේක නම් කරන්නේ මම හැමදාම කරන දෙයක්. අපේ ගේ පිටිපස්සේ තියෙනවා සත්තුන්ට කෑම දාන ලෑල්ලක්. එතනට ගොඩාක් සත්තු එනවා. කුරුල්ලෝ, හැම ලේන්නු ගොඩක් සත්තු එනවා. ඉතින් එයාලට කෑම දානවා මම හැමදාම. මොකද එතනට කෑම නොදැම්මොත් ඒක හිතටත් හරි නැහැ. මොකද හැමදාම එයාලා එනවනේ. ඉතින් එයාලට මුකුත් තිබ්බේ නැත්තම් ඒක මගේ හිතටත් ගොඩක් හරි නැහැ. ඉතින් හැමදාම ඒ ලෑල්ලට මොනවද ගෙදර තියෙන්නේ, ඒ පොඩි දෙයක් හරි පාන් කෑල්ලක් හරි අඩුම එහෙම දානවා මම. ඔන්න එයාලට මම කෑම දාලා ඉතින් ඔන්න අපේ ගේ පිටිපස්සේ තියෙන ගඟ මට ඔයාලට කියන්න බැරි වුණානේ. අපේ ගේ පිටිපස්සේ තියෙනවා ගඟක්. ඒ ගඟ බෙන්තර ගඟ. බෙන්තර ගඟ දන්නවද දන්නේ නැහැ ඉතින් ඔයාලා. බෙන්තර ගඟේ අත්තක් තමයි අපේ ගේ පිටිපස්සෙන් ගලාගෙන යන්නේ. ඉතින් මෙතන view එක හරිම ලස්සනයි. මම ඔයාලට පොඩ්ඩක් වීඩියෝ කරලා පෙන්නන්න. දවසක මං පෙන්නන්නම් ඔයාලට ඒ ගඟාවට පරිසරය කොහොමද කියලා. ඇත්තටම මේ view එක හරිම ලස්සනයි. ඔයාලත් කියන්න බලන්න ඇත්තටම ලස්සනයිද කියලා. ඒ පරිසරයෙන් දැනෙන සිසිලස, ඒ උදේට දැනෙන ෆීලිං එක ඇත්තටම කියන්න වචන නැහැ. ඉතින් ඇත්තටම හිතටත් ලොකු සැනසීමක් වගේ, ඒ කියන්නේ හිත පිරෙනවා වගේ හැඟීමක් දැනෙනවා එතන ඉඳ ඇද්දී. ඉතින් ඒක මම උදේ ඒ විදියට වින්දා. ඉතින් කොහොමත් උදේ පාන්දරින්ම නැගිට්ටම වැඩ ටික ඔක්කොම කරගෙන යන්න හිතට මාරම ලොකු මට නම් මන් දන්නේ එහෙම අර හැමදේම කරගන්න ආසාවෙන් එහෙම හිතෙනවා උදෙන්ම නැගිටලා. එතකොට මොකද වැඩ ටිකත් ඉක්මනට ඉවර කරන්න පුළුවන්නේ. ඉතින් මම නම් කරේ අවුරුද්දට කලින් ඒ කියන්නේ වැඩ ලොකුවට දාගන්න නැතුව මම පොඩියට chart එකක් හදලා, පොඩි plan එකක් හදලා වැඩ ටික කරන්න දාගත්තා. මොකද ගෙදර වැඩත් කරන ගමන් ඒ අතරට තමයි ගෙවල් අස්පස් කරන ඒවා, මකුණු දැල් කඩන ඒවා, වත්ත හැමදේම අස් කරන දේවල් දවසට වැඩ දෙකක් හෝ එක වැඩක් වගේ දාගෙන අවුරුද්දට සතියකට විතර කලින් එහෙම පොඩ හැමදේම කරගත්තා. ඉතින් මම මුලින්ම ඒ කියන්නේ ගෙදර වැඩත් කරන්න ඕනනේ. මොන වැඩ තිබ්බත් එදිනෙදා කරන වැඩ ටික කරන අතරේ අර විදියට ප්ලෑන් කරගෙන හිමීට එක වැඩේ ඉවර කරගත්තා. ඔහොම තමයි ඉතින් මම අවුරුද්දට ප්ලෑන් කරලා වැඩ ටික ඉවර කරගත්තේ. ඉතින් එදා හොඳට අවුව පායලා තිබ්බ දවසක්
මම ඉතින් එදා රෙදි නැව්වා වගේම රෙදි හොදත් ගත්තා. හොදලා හොඳට අවුව තිබ්බ හින්දා රෙදි ටිකත් වනලා ඒ වැඩේත් ඉවර කරලා ඒ දවස එහෙම ගෙවිලා ගියා. ඊට පස්සෙන්ද දවසේ හස්බන්ඩ් ගෙදර හිටියා. එයා ඉතින් ගෙදර වත්තේ තනකොළ කපන්න ගත්තා. ඉතින් එදා මුළු දවසම අපි කරේ ඒ වැඩේ. ඒ කියන්නේ මොකද වත්තේම තනකොළ කපන්න ගත්තාම මම අතු ගන්න ගත්තා. හස්බන්ඩ් තනකොළ කපලා ඉවරනාට පස්සේ දෙන්න එකම එකතු වෙලා අතු ගාලා ඒවා පුච්චලා ඒ වැඩ ටික ඉවර කරා. ඊට පස්සේ බබත් උදව් වුණා. ඒ වැඩ ඔක්කොම ඉවර කරලා ඉතින් අපි ඊට පස්සෙන්ද දාගත්තා. එදාත් හස්බන්ඩ් ගෙදර හිටියා. එදා අපි දාගත්තා අපේ ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න යන්න. අත්‍යවශ්‍ය බඩු නම් අපි කලින්ම ගෙනල්ලා තියාගත්තා. ඊට පස්සේ ඉතින් අර අවුරුද්දට කෑම හදනකොට ඉතින් එක එක ඒවා ඕන වෙනවා. තව පොඩි පොඩි දේවල් ගන්න තියෙනවා. අනිත් බඩු ගන්න මායි හස්බන්ඩ්ුයි එදා දවසේ දාගත්තා. එදා දවසේ දාගෙන අපි දෙන්න එක්ක පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ විදියට බඩු ටික ඉතින් අරගෙන ආවා. මේ තියෙන්නේ අපි ගිහිල්ලා ගත්ත බඩු, බිස්කට් ඔය වගේ ඉතින් පොඩි පොඩි දේවල් තියෙනවානේ. ඒ හැමදේම අරගෙන ආවා. වීඩියෝ එක ටිකක් දිගයි. ඒකයි මම වීඩියෝස් දෙකකට ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ඊට පස්සේ දවසේ මම කරේ ගෙදර ඔය කුඩු බඩු දාන බඩු දාන කියන්නේ ඒ භාජන සේරම හොදගත්තා. හොදලා වේලලා ඒ කියන්නේ කිචන් එක ඒ දේවල් ලස් කරන්න ගත්තා. මකුළු දැල් නම් මං කැඩුවේ නෑ. ඒක කැඩුවේ හස්බන්ඩ්. ඒ වැඩ ටික ඉවර කරා එදා දවසේ හොදන කරන ඒවා. ඊට පස්සේ මේ පෙන්වන එක නම් අවුරුද්දට දවස් 2කට වගේ කලින් මම කොකිස් හැදුවා. මේ කොකිස් මං ඇත්තට මේ වීඩියෝ එක කරගත්තේ මම හැදුවා. මගේ දුව බබා හදන එක තමයි මේ වීඩියෝ එක. ඇත්තටම මම ළඟ හිටියා. පොඩි අය මේ දේවල් කරනකොට ඒ කියන්නේ ගොඩක් කල්පනාවෙන් අපි ළඟ ඉඳගෙන යාලා එක්ක ඒ දේ මොකද අපි ඒ දෙයට ඉඩ දෙන්නත් ඕන. මොකද ඒ කියන්නේ එයාලත් ආසයි. එයාලගේ ආසාවට අපි ඉඩ දෙන්නත් ඕන. ඒ වගේම අපි එයාලගේ පරිස්සම ගැන හිතන්නත් ඕන. ඉතින් මමත් ළඟ ඉඳගෙන එයා ආසාවෙන් මේ කොකිස් එයා තමයි හදන්නේ මේ හදන කොකිස් එක. ඉතින් මම ඒක වීඩියෝ කරගත්තා. මොකද මට ඒක සුන්දර මතකයක් හින්දා. ඉතින් එයා ගොඩක් ආසාවෙන් මේ දේ මාත් එක්ක කරා. මට ඉතින් ඒක ගොඩක් සතුටුයි. ඉතින් ওই විදියට එදා මම දූත් එක්ක කොකිස් හැදුවා. මම අවුරුද්දට කොකිස් හැදුවා, අලුවා හැදුවා. අනිත් කැවිලි නම් ඉතින් කියන්නේ කේකුත් හැදුවා. අනිත් කැවිලි මට මගේ අම්මාගෙනුයි නැන්දම්මගෙනුයි දෙන්නගෙන්ම කොහොමත් මට හැමදාම අවුරුද්දට ඒ දෙන්නගෙන් කැවිලි හම්බ වෙනවා. මේ තියෙන්නේ මං අවුරුද්දට අපේ කෑම මේසෙට තියාගන්න හදපු අවුරුදු කේක් එක. මේ පෙන්නන කේක් එක නම් මට ඕඩර් එකක් ආපු එකක්. මගේ යාළුවෙක් එයාගේ අම්මටයි නැන්දම්මටයි හදන්න කියපු කේක් දෙක. එයා හැම පාරම මගෙන් කේක් හදාගන්න මගේ හොඳ යාළුවෙක්. එයාගේ කේක් එක හදලා මේ අවුරුද්දට කලින් දවසේ හවස මම මේ හදාගත්තු කේක් දෙක ඩිලිවර් කරන්න ගියා. මේ ඉන්නේ මගේ යාළුවගේ අම්මා. ඒ කේක් දෙකත් මම ගිහිල්ලා එදා හවස දුන්නා. ඒ දෙකත් දීලා මම ගෙදර ආවා. ඉතින් ඊට පස්සේ දැන් අවුරුද්දට තියෙන ලොකුම වැඩේ තමයි අපේ අම්මලා තාත්තලාට නෑදෑයොන්ට ගත්ත ගිෆ්ට් පැක් කරන එක. ඇත්තටම මම අවුරුද්දේ ආසම වැඩේ තමයි මේක. ඉතින් ඔයාලත් එහෙමද ගෙදර අයට ගිෆ්ට් ගත්තම් මේ වගේ කරනවද? ඉතින් මම නම් ආසාවෙන්ම කරන දෙයක්. ඉතින් මම ඒක මේ විදිහට තමයි කරේ. මේ තියෙන්නේ මගේ දුවට ගත්ත ඇඳුම්. මම ඉතින් මේවා පෙන්නුවට මේ ඔක්කොම අරන් දුන්නේ හස්බන්ඩ් තමයි. මේ බබාට ගත්ත ඇඳුම්. මේවා දැන් මම පැක් කරන්න තමයි ඔක්කොම තියෙන්නේ.
ඊට පස්සේ තියන්නේ අම්මට තාත්තට හස්බන්ඩ්ගේ අම්මට මේ වගේ හස්බන්ඩ්ගේ අක්කාගේ පුතාට මේ වගේ හැමෝටම ගත්ත ගිෆ්ට් ටික පැක් කරන්න තමයි මට ඉතින් තියෙන්නේ. ඉතින් බලමු මොනවාද යාලට ගත්තේ කියලා. ඔයාලත් බලන්න මොනවාද අපි ගත්තේ කියලා. ඇත්තටම ළමයි අවුරුද්දත් එන එක හොඳයි නේද? ඒ කියන්නේ හැමෝම ආසයිනේ. හැමෝගෙන්ම චූටි හරි තෑග්ගක් ලැබෙනවට. ඒ කියන්නේ මම නම් ඇත්තට ඒකට ගොඩක්ම ආසයි. මම ආසයි මට ගොඩාක් තෑගි ලැබෙනවට. මම හිතනවා හැම ගෑනු ළමයෙක්ම හැම ගැහැණියක්ම ඒ වගේ දේවල් වලට ආසයි කියලා. තමන්ගේ හිත ඇතුලේ ඉන්න පුංචි ගෑනු ළමයා එළියට එනවා වගේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම අම්මා කෙනෙක් වුණාට ඉතින් අපි හිතින් තාම පොඩි ගෑනු ළමයි කියන දේ හිතට දැනෙනවා නේද? ඉතින් මට නම් තාම එහෙම හිතට දැනෙනවා අම්මා කෙනෙක් වුණාට. ඉතින් මම නම් ආසයි ඒ කියන්නේ මට එහෙම තෑගි හම්බෙනවට. ඉතින් මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ මට ගත්ත ඇඳුම් ටික. මට ගත්ත ඇඳුම් ටික කියන්නේ මේ ඔක්කොම අරන් දුන්නේ හස්බන්ඩ් මාව එක්කන් ගිහිල්ලා අරන් දීපු ඇඳුම් ටික තමයි මම ඔයාලට පෙන්නන්නේ. මේවා මෙහෙම පෙන්නුවට ඒ කියන්නේ ඇත්තටම ඇඳම හරිම ලස්සනයි. මම ඇඳුම් ගොඩක් ගත්තා මේ පාර අවුරුද්දට. ඉතින් මේ ඔක්කොම අරන් දුන්නේ හස්බන්ඩ්. බලන්නකෝ ඔයාලා මොනවාද මම ගත්තේ කියලා. දැන් ඉතින් කොහොම පෙන්නුවට මට දැන් මේ ටික ඇඳලා ගෙදර අම්මලාගේ ගෙදර නෑදෑයන්ගේ ගෙවල් වල යනකම් සිහියක් නැහැ. කියන්නේ සිහියක් නැහැ කියන්නේ ඇඳලා යනකම් මේ ඇඳුම් ටික. ඔන්න ඔහොමයි අවුරුද්දට ලෑස්ති උනේ. අවුරුදු දවසේ මොකද කරේ කියලා අනිත් වීඩියෝ එකේ අපි බලමු. එතකම් පරිස්සමෙන් සතුටින් hina වෙලා ඉන්න.